ඔන්න අද සිනමහල චැනල් එකෙන් ඔයාලට අරගෙන ආවා සුපිරිම ඇක්ෂන් ෆිල්ම් එකක්. අද අපි කතා කරන්න යන්නේ 2017 වසරේ රිලීස් වුණ ඕවර්ඩ්‍රයිව් කියන චිත්‍රපටිය ගැන. ඔයා වාහන වලට ආස කෙනෙක් නම් විශේෂයෙන්ම ෆාස්ට් ඇන්ඩ් ෆියුරියස් වගේ ෆිල්ම්ස් වලට කැමති නම් මේ ෆිල්ම් එක ඔයා අනිවාර්යයෙන්ම ආසාවෙන් බලන්නම ඕනේ ෆිල්ම් එකක්. මොකද මේකේ තියෙන්නේ කෝටි ගාණක් වටින ලෝකෙටම කීපයක් විතරක් තියෙන සුපිරිම කාර් උසන සහෝදරයෝ දෙන්නෙක් ගැන කතාවක්. ඉතින් කතාවට යන්න කලින් පුංචි මතක් කිරීමක් කරනවා. ඔයා තාමත් සිනමහල YouTube channel එක සබස්ක්‍රයිබ් කරලා නැත්නම් දැම්ම පහල තියෙන සබස්ක්‍රයිබ් බටන් එක ඔබලා අපිත් එක්ක එකතු වෙන්න අමතක කරන්න එපා. එතකොට මේ වගේ සුපිරි ෆිල්ම්ස් මිස් නොවි බලන්න පුළුවන්. එහෙනම් වැඩි කතා නෙවෙයි අපි කෙලින්ම යන් කතාව පැත්තට. කතා පටන් ගන්න ලොකු කාර් වෙන්දේසියකින්. ටේජ් එකට තියෙන නිකම්ම කාර් එකක් නෙමෙයි 1937 නිෂ්පාදනය කරපු ඉතාමත් දුර්ලභ බුගාටි වර්ගයේ කාර් එකක්. නිවේදකයා කියන විදියට මුළු ලෝකෙටම මේ මොඩල් එකේ කාර් තියෙන්නේ දෙකක් විතරයි. ඉතින් මේ අගනා අවස්ථාව තමන්ගේම කරගන්න එතන ඉන්න සල්ලිකාරයෝ පොර ගන්න පටන් ගන්නවා. ඉතින් ලන්සුව පටන් ගන්න ඩොලර් මිලියන 30න් 32 34 එකේ ගාන ටිකින් ටික වැඩි වෙනවා. ඔන්න එතන ඉන්නවා ජැක් කියලා මිනිස්සෙක්. එයා යාගේ බොස්ට කෝල් එකක් දීලා අහලා අන්තිමට ඩොලර් මිලියන 41ක් වගේ ලොකු ගානකට මේ කාර් එක එයාගෙම කරගන්නවා. මේ අතරේ අපිට පෙන්වන්නේ සහෝදරය දෙන්නෙක්ව, එක්කෙනෙක් ඇන්ඩ්‍රු අනිත් එක්කෙනා ගැරට්. ඉතින් මෙයාලා නිකම්ම හොරු නෙමෙයි සුපිරි කාර් වලට පිස්සු වැටුණු ලෝකේ තියෙන ඕනම වාහනයක් උස්සන්න පුළුවන් දක්ෂ හොරු දෙන්නෙක්. හැබැයි පොඩි අවුලක් තියෙනවා. මේ වෙලාවේදී ඇන්ඩ්රු ඉන්නේ ගැරට් එක්ක පොඩ්ඩක් තරහා ගිහිල්ලා. මොකද ඊයේ රෑ ගැරට්ගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් මෙයාලගේ වාහනයක් උස්සගෙන පැනලා ගිහිල්ලා. කොහොම හරි දෙන්නගෙම ටාගට් එක තමයි අර කෝටි ගාණක් වටින ඩුගාටි කාර් රථය. ඒක අරන් යන ට්‍රක් එක මේ පාරෙන් එනකන් තමයි මේගොල්ලෝ මග බලාගෙන ඉන්නේ. ටික වෙලාවකින් ඈත එන ට්‍රක් එකක් දැකපු ගමන් ඇන්ඩ්‍රොයිට තේරෙනවා මේකේ තමයි වරු තියෙන්නේ කියලා. ඔන්න මේ වෙලාවේ තමයි මෙයාලගේ ත්‍රාසජනක ගේම් එක පටන් ගන්නෙ. ප්ලෑන් එකට අනුව ගැරට් කාර් එකේ ට්‍රක් එක පැත්තට ලං කරනවා. ඇන්ඩ්‍රු කරන්නේ ලණුවක් ආධාරයෙන් පාලම උඩ ඉඳන් ට්‍රක් එක උඩට පයින් එක. හැබැයි වැඩේ හිතපු තරම්ම ලේසි වෙන්නේ නැහැ. ඇන්ඩ්රු මේ ට්‍රක් එකෙන් ලිස්සලා වැටෙන්න හදනකොට කොහොම හරි එයා අමාරුවෙන් එල්ලෙනවා. ඉතින් ඔය අතරෙම ගැරට් ඉක්මනට කාර් එක ලං කරලා කොහොම හරි ඇන්ඩ්රුව බේර ගන්නවා. ඊට පස්සේ ආයෙත් ඇන්ඩ්රු ට්‍රක් එකට නගිනවා. දැන් ගැරට් කරන්නේ ට්‍රක් එක ඉස්සරහට ගිහිල්ලා පාර බ්ලොක් කරන එක. ඔය අතරේදී ජැක්ට තේරෙනවා මේගොල්ලෝ මේ එන්නේ කාර් එක උස්සන්න තමයි කියලා. ඉතින් ට්‍රක් එකේ ඩ්‍රයිවර්ට මේ වෙන්නේ මොකද්ද කියලාවත් හිතා ගන්න බෑ. ජැක් ඩ්‍රයිවර්ගේ ඔළුවට පිස්තෝල තියලා කියනවා නවත්තන්න එපා, ඉස්සරහ තියෙන කාර් එකේ ගිහිල්ලා හප්පන්න කියලා. ඉතින් ඊට පස්සේ ඩ්‍රයිවර් බය වෙලා කීප සැරයක්ම ගැරට්ගේ කාර් එකේ හප්පනවා. ගැරට් තේරුම් ගන්නවා මේම හරියන්නේ නැහැ කියලා. මිනිහා එකපාරටම කාර් එක හරවලා ට්‍රක් එක ඉස්සරහින් හරස් කරලා බ්‍රේක් කරගන්නවා. ඒ පාර නම් ට්‍රක් එක නවත්තන්න බැරි වෙලා කෙලින්ම ඇවිල්ලා ගැරට්ගේ කාර් එකේ වදිනවා. ට්‍රක් එක කාර් එකේ හැප්පුණ පාර ඒකේ වේගය අඩු වෙනවා. ඉතින් මේක අවස්ථාවක් කරගන්න ජැක් පිස්සුවෙන් වගේ ගැරට් ඉන දිහාට වෙඩි තියන්න පටන් ගන්නවා. ඒ වෙලාවෙම එයාගේ තුවක්කුවේ උණ්ඩ ඉවර වෙනවා. ඒක ප්‍රයෝජනයට ගන්න ගැරට් ඉක්මනට ට්‍රක් එකට පැනලා ට්‍රක් එක උඩ නැගලා අනිත් පැත්තෙන් බැහැලා ට්‍රක් එකේ බ්‍රේක් වයර් එක කපලා දානවා. ඊට පස්සේ ට්‍රක් එකේ පිටිපස්සේ දොර ඇරලා මේ දෙන ට්‍රක් එක ඇතුළට පැන ගන්න සමත් වෙනවා. ඊට පස්සේ ඩුගාටි කාර් එකට නැගලා ස්ටාර්ට් කරගන්නවා. ඊට පස්සේ ජැක් ඩ්‍රයිවර්ට කෑ ගහනවා වාහනේ නවත්තන්න, ලොරිය නවත්තන්න කියලා. ඒ බ්‍රේක් වැඩ කරන්නේ නැහැ. මොකද ජැක් කලින්ම බ්‍රේක් වයර් එක කපලා තමයි තියෙන්නේ. ඉතින් ඊට පස්සේ ජැක්ට කරන්න දෙයක් නැහැ. ඉතින් ජැක් ඊට පස්සේ වාහනෙන් එළියට පයින්නවා. කොහොම හරි මේ දෙන්න සාර්ථකව මේ වාහනේ උස්සන්න පුළුවන් වෙනවා. ඉතින් ඔය අතරෙම පාලනයක් නැතුව ට්‍රක් එක එතනම පෙරලෙනවා. පෙරලිලා ට්‍රක් එක විනාශ වෙලා යනවා. ඉතින් ඊට පස්සේ පෙන්නන්නේ මේ හොරකම සාර්ථක වුණ සතුටට මේ දෙන කෙලින්ම යන්නේ පාටියක් දාන බාර් එකකට. එතන ඉන්නවා ඇන්ඩ්‍රුගේ යාළුවෙක් ස්ටෙෆනි කියලා. ස්ටෙෆනි දැක්ක ගමන්ම ඇන්ඩ්‍රුගේ කම්බුලට පාරක් ගහනවා. ඒ මොකද දන්නවද? එයා නැතුව මේ වගේ ගේම් එකක් දුන්න එකට. ඉතින් ඒ වෙලාවේදී ඇන්ඩ්‍රු පොරොන්දු වෙනවා ඊළඟ පාර අනිවාර්යයෙන්ම එයාවත් හවුල් කරගන්නවයි කියලා. ඉතින් මෙතනදී තමයි අපිට දැනගන්න ලැබෙන්නේ මේ ඇන්ඩ්‍රුයි ගැරටුයි කියන්නේ එකම තාත්තගේ ළමයි කියලා. ඒ කියන්නේ සහෝදරයෝ. සුපිරි වාහන උස්සන එක තමයි මේ දෙන්නගේම ජීවිතේ. හැබැයි මේ දෙන්න දන්නේ නැහැ හෙට මේ දෙන්නට මොකද්ද වෙන්න යන්නේ කියලා. පෞගදා මේ කාර් එක විකුණන්න මේ ඩීල් එක සෙට් කරපු ජිමී ගාවට යනවා. හැබැයි මේ අවස්ථාවේදී ජිමී මේක ගන්න බෑ කියනවා. ජිමී හොඳටම දන්නවා මේ කාර් එක ඉතින් නිකම්ම මනුස්සයෙක්ට නෙමෙයි ලොකු බලවත් පාතාල ලොක්ෙක්ට කියලා. ගැරට් ජිමී එක්ක වාද කරලා අපි වෙලාවට වැඩේ කරානේ සල්ලි දෙන්න කියලා කෑ ගහනවා. ඒ ජිමී කරන්නේ එයාලගේ ගෝලියෝ දාලා මේ දෙන්නට ගහලා මේ දෙන්නව අල්ලගන්න එක. මේ දෙන්න මාරම ගේමක් දුන්නත් වට කරලම ගහන නිසා අන්තිමේදී මේ දෙන්නට සිහි නැති වෙනවා. ඊට පස්සේ ආවර
ආවරණ දෙකකින් මේගොල්ලන්ගේ බෙලි ගැට ගහනවා මුකුත්ම පේන්නේ නැති වෙන්න. ඇත්තටම ජිමීට ඕන වෙන්නේ කාර් එකේ ඇත්තම අයිතිකාරයට මේ දෙන්නව බාර දෙන්න. මොකද මිනිහා ඒ ලොක්කට බයයි. ඔය අතරදී අර මුලින්ම හිටපු ජැක් එතනට එනවා. ජිමී ජැක්ව දැක්කම කොච්චර බය වෙනවද කියනවනම් මම මේකේ අයිතිය ගැන දන්නේ නැහැ. කාර් එක අරන් යන්න කියලා ඇඟ බේර ගන්න හදනවා. ඊට පස්සේ පෙන්වන්නේ මේ දෙන්නගේ අර ගැට ගහලා තිබුණු ආවරණ අයින් කරනවා. ඉතින් ඇස්සර්ලා බලද්දි මෙයාලගේ ඉස්සරහා ඉන්නේ මෝය ඩුගාඩියගේ ඇත්තම අයිතිකාරය තමයි මේ මෝය කියන්නේ. මිනිහා නිකම්ම සල්ලිකාරයෙක් නෙමෙයි පාතාලේ ලෝකේ රජ කරන දරුණු බිස්නස් කාරයෙක්. ඉතින් මේ දෙන්නව පුටුවක තියලා ගැට ගහලා තමයි ඉන්නේ. ඉතින් මේ වැඩේ බාර දුන්න ජිමිත් එතනම පැත්තකින් බයි ගැහි ඉන්නවා. ඉතින් මේ අවස්ථාවේදී මෝය යාගේ අතීතය ගැන කියන්න පටන් ගන්නවා. මිනිහා මේ තැනට ඇවිල්ලා තියෙන්නේ දුප්පත් පවුලක ඉඳලා මිනිස්සුන්ව මංකොල්ල කාලා ලේ හලාගෙන. ඉතින් මෙහෙම හම්බ කරපු සල්ලි වලින් ගත්ත වාහනයක් හොරකම් කරපු එක ගැන මිනිහට සෑහෙන්නම කේන්ති ගිහිල්ලා තමයි තියෙන්නේ. ඉතින් ඒ එක්කම කාටවත් හිතා ගන්න බැරි දෙයක් මෙතන සිද්ධ වෙනවා. මෝය කියනවා මේ ඔක්කොටම මුල උඹ කියලා ජිමීට වෙඩි තියලා එතනම මරලා දානවා. ඇන්ඩ්‍රු සහ ගැරට් මේක දැකේවම හොඳටම බය වෙනවා. දැන් මෝය මේ දෙන්නම එක්කන් යනවා එයාගේ පෞද්ගලික ගරාජ් එකට. ඒක නිකම්ම ගරාජ් එකක් නෙමෙයි. ලෝකයේ තියෙන මිල අධිකම වාහන පිරුණු මාලිගාවක් වගේ තැනක්. ඉතින් තමන්ගේ ජීවිතය අනතුරේ තිබ්බා කාර් පිස්සු දෙන්නෙක් නිසා මේ දුර්ලභ වාහන දැක්කම කොල්ලෝ දෙන්නට ඉබේටම කටට කෙලවුරනවා. ඔන්න දැන් මෝය තුවක්කුවට උණ්ඩ දාලා ලෑස්ති වෙන්නේ මේ දෙන්නව ඉවරයක් කරලා දාන්න. එතකොටම ගැරට් කෑ ගහලා කියනවා පොඩ්ඩක් ඉන්න මරන්න එපා. අපි ඔයාට ඊට වඩා වටින වැඩක් කරලා දෙන්නම් කියලා. ඉතින් මේ වෙලාවේදී ගැරට් යෝජනා කරනවා බුගාටියකට වඩා වටින ෆෙරාරි එකක් උස්සලා ගෙනත් දෙන්නම් කියලා. ඉතින් ඊට පස්සේ ඇන්ඩ්‍රෝ විස්තර කරනවා කොහොමද මේක කරන්න කියලා. ඉතින් ඒ ෆෙරාරි අයිති එක්කෙනාගේ නම තමයි මැක්ස්. පොඩි කාලේ ඉඳන්ම කෝටිපතියෙක් මැක්ස්. අවුරුදු 15න් කැම්පස් ගිහින් ඩිග්‍රී ගත්ත මොලකාරයෙක් තමයි. ඉතින් එයාගේ තාත්තා මැරෙනකොට මුළු බිස්නස් එකම මැක්ස්ට අයිති වෙනවා. ඉතින් මැක්ස්ගේ තාත්තා මැරෙන්න කලින් මෙයාට දෙනවා ලෝකේටම එකක් විතරක් තියෙන 1962 දී නිෂ්පාදනය කරපු ෆෙරාරි 250 GTO කාර් එකක්. ඉතින් මේකේ වටිනාකම ඩොලර් මිලියන 30කටත් වඩා වැඩි. වැඩේ කියන්නේ මැක්ස් සහ මෝය කියන්නේ පරම හතුරෝ. මැක්ස් නිසා මෝයට සෑහෙන පාඩු වෙලක් තියෙනවා. ඒ නිසා පලිගන්නත් පුළුවන් නිසා මෝය මේ යෝජනාවට කැමති වෙනවා. හැබැයි මෝය කියන්නේ මැක්ස්ගෙන් වාහනයක් උස්සන එක කරන්න බැරි වැඩක්. ඒක එන අමාරුයි කියලා. ඒත් ගැරට් කියන්නේ අපිට එක chance එකක් දෙන්න අපි ඒක කරලා පෙන්නන්නම් කියලා. ඉතින් ඊට පස්සේ මෝය මේ plan එකට කැමති වෙනවා. හැබැයි පොඩි කොන්දේසියක් උඩ සතියයි හරියටම දවස් 7ක් විතරයි දෙන්න කියලා කියනවා. ඒ කාලය ඇතුළත ෆෙරාරි එක ගෙනාවේ නැත්තම් අයියවා මල්ලියවා ඉවරයක් කරලා දානවායි කියලා තර්ජනය කරනවා. ඊට පස්සේ මෝයගේ ගෝලියෝ මේ දෙන්නව වතුරට විසි කරලා දාලා යන්න යනවා. ගොඩට ආපු ගමන්ම ගැරට් අහන්නේ දවස් 7න් කොහොමද මචං මේ වගේ ගේමක් දෙන්න කියලා. ඒත් ඇන්ඩ්‍රු කියන්නේ අපි කොහොම හරි මේක කරමු. හැබැයි මේක තමයි මගේ අන්තිම හොරකම කියලා. ඇන්ඩ්‍රු තීරණය කරලා තියෙන්නේ මේ වැඩෙන් පස්සේ ස්ටෙෆනිව කසාද බැඳලා පාඩුවේ ජීවත් වෙන්න. හැබැයි ගැරට් නම් කියන්නේ හොරකම් කරන්නේ නැතුව අපිට ජීවත් වෙන්න බෑ කියලා. ඉතින් ඊට පස්සේ මේ දෙන්න ගෙදර එද්දි ස්ටෙෆනි ඉන්නේ මල පැනලා ඇන්ඩ්රුට ආයෙමත් කනේ පාරක් ගහනවා. ඊට පස්සේ මෙයාට හොඳටම බයිනවා. ඉතින් ඊට පස්සේ මේ දෙන්නට උන විස්තරේ කිව්වට පස්සේ ස්ටෙෆනිත් ඒක තේරුම් අරගෙන තරහ නිවාගෙන වැඩේට සෙට් වෙනවා. ඉතින් ඒ වෙලාවේ ස්ටෙෆනි යෝජනා කරනවා එයාගේ යාළුවෙක්ව මේකට සම්බන්ධ කරගමු කියලා. ඒ අලුත් යාළුවගේ නම තමයි ඩෙවොන්. ඉතින් මෙයා නිකම්ම කෙනෙක් නෙමෙයි පොකට් ගන්න උපන් හපනියක්. තමන්ගේ ලස්සන පාවිච්චි කරලා පොලිසියෙන් පවා පර්ස් උස්සන කෙල්ලෙක්. ඉතින් මෙයාව දැක්ක ගමන්ම ගැරට් නම් මෙයාව හිතට අල්ලනවා. ඉතින් ඊට පස්සේ ඩෙවොනුත් මේ ටීම් එකට එකතු වෙනවා. ඊට පස්සේ මෙයාලට ඕන වෙනවා බෝම්බගෙන දාන්න වැඩකාරයෙක්ව. ඒකට එයාලා හොයාගන්නේ ලියෝන් කියලා කෙනෙක්ව. මිනිහා ගෙවල් පවා පුපුරවලා දාන්න දක්ෂයෙක්. ඒ විතරක් මදි වාහන එලවන තව කට්ටිය වුණ නිසා ප්‍රොෆෙෂනල් රේසර්ස්ලා 4 දෙනෙක්වත් ටෙස්ට් කරලා මේගොල්ලෝ සෙට් කරගන්නවා. දැන් කට්ටියම ලෑස්ති. ගැරට් හැමෝටම ප්ලෑන් එක පැහැදිලි කරනවා. ඉතින් ඊට පස්සේ මේ සාකච්ඡාව ඉවර වෙලා කට්ටියම ගෙවල් වලට යනවා. ඉතින් මෙයාලා ගෙදර එනකොට මේගොල්ලන්ට දකින්න ලැබෙන්නේ හිතා ගන්නවත් බැරි දෙයක්. කවුරු හරි අමුතු මිනිස්සෙක් කාමරේ ඇතුලේ මෙයාලා එනකම් බලාගෙන ඉන්නවා. කාමරේ එන්න අමුත්තව දැක්ක ගමන්ම ඇන්ඩ්‍රු බේස්බෝල් බැට් එකක් අරගෙන කවුද උඹ කියලා අහනවා. බය වෙන්න දෙයක් නැහැ. මෙයාගේ නම තමයි ලෝරන්. අර පාතාරි ලොක්කගේ කසින් කෙනෙක්. මෝය මෙයාලා ඒවල තියෙන්නේ මේ කට්ටිය හරියට වැඩේ කරනවද කියලා ඇහැ ගහගෙන ඉන්න. හැබැයි මිනිහා ඇවිල්ලා තියෙන නිකම්ම ඔත්තු බලන්න විතරක්ම නෙමෙයි මැක්ස්ගේ දැට්ට රින් ගන්න පුළුවන් පාරකුත් මිනිහා දන්නවා. මැක්ස්ගේ කළු සල්ලි
පාවිච්චි කරන කෝහල් කියලා මනුස්සයෙක්වත් ලෝරන් දන්නවා. ඉතින් ඊට පස්සේ මේ කට්ටියම යන්නේ කෝහල්ව හම්බ වෙන්න. මුලින්ම කෝහන් මේකට කැමති වෙන්නේ නැහැ. මොකද එයා ලෝරන්ව පොඩ්ඩක්වත් විශ්වාස කරන්නේ නැහැ. එතනදී ස්ටෙෆනි මැද්දට පැනලා කියනවා මේ ඉන්නේ ලෝකේ හොඳම ඩ්‍රයිවර්ලා දෙන්න. මෙයාලට කරන්න බැරි දෙයක් නැහැ කියලා. ඒ පාර කොහෙන් කියනවා හරි එනම් කරලා පෙන්වන්න කියලා. පළවෙනි ටෙස්ට් එක තමයි බිම තියෙන බෝතලයක් වට්ටන්නේ නැතුව ඒක වටේ කාර් එකේ රවුමක් ගහන එක. ඉතින් ගැරට් නිකම්ම මේ ටෙස්ට් එක පාස් කරනවා. ඉතින් ඊට පස්සේ කට්ටියම හිතන්නේ වැඩේ ගොඩ කියලා. ඒත් කොහෙන්ගෙන් නියම ටෙස්ට් එක පටන් ගන්නේ දැන් තමයි. ඊළඟ අභියෝගය ඇහුවට පස්සේ ඇන්ඩ්‍රුට පිස්සු හැදෙනවා. කොහෙන් කියනවා මේ දැන් ටේක් ඕෆ් කරන්න යන ප්ලේන් එක කාර් එකකින් හරස් කරලා නවත්තන්න කියලා. ඇන්ඩ්‍රු මේකට අකමැති වුණත් කරන්න දෙයක් නැහැ. මැක්ස් අල්ලගන්න නම් මේ දේ මේගොල්ලන්ට කරන්නම වෙනවා. ඉතින් ඊට පස්සේ දෙන්න කාර් එකක් අරන් එයාපෝට් එක ඇතුළට කඩාගෙන වදිනවා. පස්සෙන් පොලිසියත් එළවනවා. මොකද වාහන දාන්න තහනම් පැත්තකින් තමයි මේ දෙන්න මේ යන්නේ. යන ගමන් මේ දෙන්න පොලිස් කාර් කුඩුවෙන්නම වෙට්ටු දාලා හප්පලා දානවා. ඊට පස්සේ මේ දෙන්න කෙලින්ම යන්නේ රණවේකට. ඉතින් මේ වෙලාවේදී ප්ලේන් එක වේගෙන් උඩට ගන්න තමයි හදන්නේ. ගැරට් කාර් එක ප්ලේන් එකේ ඉස්සරහට අරන් ගිහිල්ලා එකපාරටම වාහනේ වහලේ උස්සලා ප්ලේන් එකේ එන්ජින් එකේ හප්පනවා. ඉතින් ඒ එක්කම ලොකු පිපිරීමත් එක්ක ප්ලේන් එකේ එන්ජින් එක සම්පූර්ණයෙන්ම විනාශ වෙලා ප්ලේන් එක එතනම නවතිනවා. ඔන්නෝම සහෝදර දෙන්න තමන්ගේ වැඩ කෑලි පෙන්නලා අමාරුවෙන් ටෙස්ට් එක පාස් කරගන්නවා. මේක දැක්කට පස්සේ නම් කොහෙන්ටත් කට උත්තර නැති වෙනවා. ප්ලේන් එක විනාශ කරපු විදිහ දැකලා කොහෙන්ට හිතා ගන්නවත් බැරි වෙනවා. ඉතින් ඊට පස්සේ මිනිහා තේරුම් ගන්නවා මේ දෙන්න ලොකුම වැඩකාරයෝ දෙන්නෙත් තමයි කියලා. ඉතින් මේ වෙලාවේදී කොහෙන් කියනවා මේ ප්ලේන් එකයි මේ එයාපෝට් එක ඔක්කොම ඉතින් මැක්ට. ඒ නිසා ඔයගලන්ට දැන් ගිහිල්ලා මැක්ස්ව හම්බෙන්න එනවා නැත්නම් මැක් අනිවාර්යෙන් ඔය දෙන්නව විනාශ කළා දායි කියලා. ඊට පස්සේ කෙලින්ම කට්ටිය යනවා මැක්ස්ගේ මාලිගාව වගේ ගෙදරට. මැක්ස් ඒ වෙලාවෙත් තියෙන සෑහෙන්නම තරහ ගිහිල්ලා. මැක්ස් කියනවා තමුසලා දන්නවද කාත් එක්ක දැහැප්පුනේ මගේ ප්ලේන් එක විනාශ කරාට මං තොපිය මාරලා දානවයි කියලා. ඒත් ගැරට් බය නැතුව කියනවා ප්ලේන් එක වගේද අපි ඔයාට ලෝකේ වටිනම කාර් එක උස්සලා ගෙනත් දුන්නොත් කියලා. ඇන්ඩ්‍රුත් ඊට පස්සේ මැක්ස්ගේ හිත හැදෙන්න ටිකක් කතා කරනවා. අන්තිමදී කොහොම හරි මැක් මේගොල්ලන්ගේ මේ කතාවට කැමති වෙනවා. ඔය අතරදී ලෝරන්ස් මැක්ස්ගෙන් අහනවා අපිට ඔගේ කාර් කලෙක්ෂන් එක බලන්න පුළුවන්ද කියලා. මැක්ස් නම් මුලින් මේකට කැමති වෙන්නේ නැහැ. මොකද මැක් දන්නවා මෙයා මෝයගේ මිනිහෙක් කියලා. හැබැයි ඒ වෙලාවේදී ලෝරන් ලොකු බොරුවක් කියනවා. මම මෝයට වෛලා කරනවා මොකද ඌ මට වද දෙනවයි කියලා. එහෙම කියලා මැක්ස්ව අන්දනවා. ඉතින් ඊට පස්සේ මැක්ස් ඒ බොරුවට අහු වෙලා කට්ටියව ගරාජ් එකට එක්කන් යනවා. ඉතින් ගරාජ් එක ඕපන් කරලා ඒක ඇතුළට ගියාට පස්සේ කට්ටියටම අදාහ ගන්න බැරි වෙනවා. ඔන්න ඒක ඇතුලේ තියෙනවා කාර් ගොඩක්. ඒකම ඒගොල්ලන්ගේ ටාගට් එක වෙච්ච 1962 ෆෙරාරි කාර් එකක් එතන තියෙනවා. හැබැයි ඇන්ඩ්‍රුගේ ඇස් නම් තියන්නේ ඒ වෙලාවේදී කාර් එක දිහාවට නෙමෙයි. මොකද එයා කන්නාඩියෙන් බලාගෙන ඉන්නේ මැක්ස් ගරාජ් එකේ සිකියුරිටි කෝඩ් එක ගහන එක දිහා. කාටවත් හොරෙන් ඇන්ඩ්‍රුගේ නම්බර් එක මතක තියාගෙන හොරෙන්ම ස්ටෙෆනිට ලියලා දෙනවා. ඉතින් ඔය ගෙදර එන ගමන් ඇන්ඩ්‍රු ලෝරන් එක්ක රණ්ඩු වෙනවා. මොකද ඇන්ඩ්‍රුට ලෝරන්ට පොඩ්ඩක්වත් විශ්වාස නැහැ. කොහොම හරි අන්තිමට කට්ටියම ඒගොල්ලෝ නැවතිලා ඉන්න තැනට එනවා. දොර ඇරලා බලද්දි තමයි මේගොල්ලෝ පුදුම වෙන ඊළඟ දේ වෙන්නේ. ඒ තමයි ඉන්ටර්පෝල් එකේ. ඒ කියන්නේ ජාත්‍යන්තර පොලිසියේ ඒජන්ට්ලා දෙන්නෙක් ඇවිල්ලා ඉන්නවා මේගොල්ලෝ එනකම්. එයාලවිත් කියන්නේ යුරෝපයේ පුරාම වෙන වාහන හොරකම් ගැන ඒගොල්ලෝ හොයනවා කියලා. දැනට මේ හොරකම් වලට සැකපිට අහුවෙලා තියෙන්නේ ওই දෙන්නගේ නම් කියලා කියනවා. ඊට පස්සේ කියනවා අපි මේ පාරේ යන්නම් ඊළඟ පාර අපි ආයෙමත් එන්නේ සාක්ෂිත් එක්ක කියලා. දැන් මෙයාලට මැක් මෝය මදිවට පොලිසියනුත් පිටිපස්සෙන් පන්නනවා. ඇන්ඩ්‍රුට මේක දැන් ලොකු පීඩනයක් වෙලා තියෙන්නේ. මොකද මිනිහා බයයි මේ අලුතෙන් මේගොල්ලොත් එක්කලා සෙට් වුණ ටීම් එක ගැන. ඒත් ගැරට් කියනවා බය වෙන්න එපා. ටීම් එක ගැන විශ්වාසය තියාගන්න අපි මේක කොහොම හරි ගොඩ දාගමු කියලා. මේ අතරදී ටෙෆනි යනවා එළවලු ගන්න මාකට් එකට. එකපාරටම ජැක් ඒ කියන්නේ අර මෝයගේ ගෝලයා එතනට ඇවිත් ස්ටෙෆනිට තර්ජනය කරන්න පටන් ගන්න. ස්ටෙෆනි ලේසි කෙල්ලෙක් නෙමෙයි. එයා කඩේකින් ඇපල් ගැඩියක් හොරකම් කරනවා. මොකද එතකොට කඩේ එක්කෙනා හොරෙක් කියලා කෑ ගහලා එතන ප්‍රශ්නයක් ඇති කරන නිසා. එම කලබලයක් හදලා පනින්න තමයි එයා ප්ලෑන් කරේ. ඒත් වැඩේ වෙන්නේ නැහැ. තව මරේක් ඇවිල්ලා කොහොම හරි ස්ටෙෆනිව බලෙන්ම උස්සගෙන යනවා. ඔය අතරම පාරේ යද්දි ඇන්ඩ්‍රුටයි ගැරට්ටයි මෝයගේ සෙට් එකක් වෙඩි තියෙනවා. කොහොම හරි දෙන්න බේරිලා ගෙදර එද්දි ඩෙවොන් අර නරක ආරංචිය කියනවා. මෝය ස්ටෙෆනිව කිඩ්නැප් කරා කියලා. ඉතින් මේක ඇහුවේ ගමන් ඇන්ඩ්‍රුට යකා නගිනවා. මිනිහා ටික වෙලාවක් බලන්නේ නැතුව කෙලින්ම යනවා මෝයගේ ගෙදරට. ස්ටෙෆනිව උස්සගෙන ආපු නිසා ජැක්ට හොඳටම ගහනවා. හැබැයි මෝය තුවක්කුවක් දික් කරලා ඇන්ඩ්‍රුව එතනදී නවත්ත ගන්න. ඉතින් ඊට පස්සේ මෝය කෙල්ලට ආදරේ නම් මාත් එක්ක වරෙන් කියලා ඇන්ඩ්‍රුව එක්කන් යනවා. දෙන්න යන්නේ ගරාජ් එකට. ඉතින් ගරාජ් එක ඇතුළට යද්දි ස්ටෙෆනි ඉන්නවා ගැට ගහලා කාර් එකක් යට. ඊට උඩින් කාර් එකක් තියෙනවා. ඒ කාර් එකේ ටයර් කැරකෙන ගමන් තමයි තියෙන්නේ. ඒ වාහනේ ටික
ටික පාතට ආවොත් කෙලින්ම ස්ටෙෆනිගේ මූණ ඉවරටම ඉවර වෙනවා. මෝයා ඊට පස්සේ කියනවා කෙල්ල ඕනේ නම් ඉක්මනට මැක්ස්ගේ ෆෙරාරි එක අරගෙන එන්න කියලා. ඒ වගේම ඔයගොල්ලන්ගේ ටීම් එකත් මට දැම්ම මුණ ගස්සන්න මට ඔයගොල්ලන්ගේ ප්ලෑන් එක බලන්න ඕනේ කියලා. ඉතින් වෙන කරන්න දෙයක් නැතිම නිසා ඇන්ඩ්‍රු එකට කැමති වෙනවා. ඉතින් ඊට පහුව නිදව ඇන්ඩ්‍රුයාගේ මුළු ටීම් එකම මෝයට අඳුන්වලා දෙනවා. ඊට පස්සේ යාගේ සම්පූර්ණයෙන්ම ප්ලෑන් එක එළියට දානවා. අපි මුලින්ම ලොකු බුල්ඩර්සර් එකක් උස්සනවා. ඊට පස්සේ පොලිස් කාර් වගේම යුනිෆෝම් ටිකකුත් උස්සනවා. ඊට පස්සේ ඩෙවොන් මැක්ස්ට කෝල් කරලා කියනවා පොලිසියෙන් පයින් යන්න ඉක්මනට පැන ගන්න කියලා. එතකොට මිනිහා බය වෙලා අනිවාර්යයෙන්ම එළියට බහිනවා. අන්න ඒ වෙලාවේදී අපි ෆෙරාරි එක උස්සනවායි කියලා. ඉතින් ඔය අතරම ඇන්ඩ්‍රු මොයට ප්ලෑන් එක විස්තර කර ඉද්දි සද්දයක් ඇහෙන්න පටන් ගන්නවා. බලද්දි මැක්ස් හෙලිකොප්ටරයකින් එයාගේ හමුදාවත් එක්ක එතනට බැහැලා ඉවරයි. මැක්ස් කෙලින්ම මොයා ගාවට ගිහිල්ලා අභියෝග කරනවා මම දන්නවා උඹ හදන්න මගේ කාර් එක උස්සන්න කියලා. මතක තියාගනින් මම උඹට වඩා පියවර 10ක් ඉස්සරහින් ඉන්න කියලා මැක්ස් යනවා. ඉතින් මේකෙන් පස්සේ මොයට මල පයින්නවා. මිනිහා ඇන්ඩ්‍රුට අන කරනවා හෙටම වැඩේ කරන්න ඕනේ කියලා. ඒකම ලෝරන්ටත් කියනවා මුන් ගැන ඇහැ ගහගෙන ඉන්න කියලා. ඊට පස්සේ රෑ කට්ටිය කතා කර ඉද්දි ආයෙත් අර ඉන්ටර්පෝල් පොලිස් කාරයෝ දෙන්න එතනට කඩාපාත් වෙනවා. මොකද එයාලට සැකයි මේගොල්ලෝ මොකක් හරි ලොකු ගේමක් දෙන්න හදන්නේ කියලා. ඉතින් ඒ වෙලාවේදී පොලිසිය අවධානය වෙනස් වෙන්න ඇන්ඩ්‍රු ලෝරන්ට බොරුවට ගහන්න පටන් ගන්නවා. නිකම්ම නෙමෙයි හොඳටම ගහනවා. ඊට පස්සේ පොලිසිය මැද්දට පැනලා තමයි මේ රණ්ඩුව බේරන්නේ. හැබැයි මේකෙන් ලෝරන්ට ඇත්තටම කේන්ති යනවා. ඊට පස්සේ ගුටි කාපු කේන්තියට ලෝරන් යන්නේ ස්ටෙෆනි ඉන්න කාමරයට ගිහිල්ලා ස්ටෙෆනිට කරදරයක් කරන්න තමයි හදන්නේ. ඒ ස්ටෙෆනි නම් ඒකට බය වෙන්නේ නැහැ. එයා ලෝරන්ව රවට්ටලා සාක්කුවෙන් කොහොම හරි යතුරු එළියට ගන්නවා. පහුවදා මොයා යනවා මැක්ස්ගේ අර කාර් එක අරන් එන තැනට. ඒ කියන්නේ කලින් හම්බුණ තැනට මැක්ස්ගේ කාර් එක අරන් එනකන්. ඉතින් ඊට පස්සේ එතනට එනවා අර ඉන්ටර්පෝල් පොලිසිය අය දෙන්න. එයා ඇවිල්ලා මොයාගෙන් ප්‍රශ්න කරන්න පටන් ගන්නවා. ඉතින් මේ අතරම ඇන්ඩ්‍රුගේ ටීම් එක ලෑස්ති වෙන්නේ හොරකම පටන් ගන්න. ඉතින් මෙතනදී තමයි අපිට කතාවේ ලොකුම රහස එළියට එන්නේ. ඇත්තටම ඇන්ඩ්‍රු මේ හදන්නේ මැක්ස්ගේ ෆෙරාරි එක උස්සන්න නෙමෙයි මැක්ස් එක්ක එකතු වෙලා මයිකල්ගේ කාර් කලෙක්ෂන් එකම උස්සන්න. මේ ඔක්කොම මැක්ස් ආ ඇන්ඩ්‍රු එකතු වෙලා ගහපු සුපිරිම ගේම් එකක්. ඉතින් ඊට පස්සේ ස්ටෙෆනි කාමරයෙන් පැනලා හොරෙන්ම සිකියුරිටි රූම් එකට රිංගනවා. එයා එලාම් සිස්ටම් එක හැක් කරලා ගෙදර හැම තැනම එලාම් වද්දවනවා. ඉතින් ගාඩ්ලා හිතන්නේ කවුරු හරි ගේ ඇතුළට පැනලා කියලා. ඉතින් එළියේ හිටපු හැම ගාඩ් කෙනෙක්ම ආයෙමත් ගේ ඇතුළට යනවා කවුද පැන්නේ කියලා සෝදිසි කරන්න. ඉතින් මේ වෙලාවේදී ගේට්ටුව ගාව කවුරුත්ම නැහැ. ඉතින් ඊට පස්සේ ස්ටෙෆනි ගේට්ටුව ගාවට ගිහිල්ලා ගේට්ටුව ඇරලා දෙනවා. ඇන්ඩ්‍රු සහ මුළු ටීම් එකම බස් එකකින් මෝර්ගේ ගේ ඇතුළට කඩා වදිනවා. ඉතින් බස් එක කෙලින්ම මොයගේ ගේට්ටුවෙන් ඇතුළට ආපු ගමම්ම ලියෝන් පැනලා ගරාජ් එකේ දොරට බෝම්බයක් හයි කරනවා. තප්පර ගානයි දොර සම්පූර්ණයෙන්ම පුපුරලා යනවා. ඉතින් අර ඇතුළට ගිය ගාඩ්ලා ආයෙමත් දුවගෙන එන්නක් කාඩින් මොයගේ වාහන කලෙක්ෂන් එකම මේ කට්ටියට උස්සන්න පුළුවන් වෙනවා. ඉතින් ඒ උස්සගෙන කට්ටියම එතනින් පැන ගන්නවා. ඉතින් ඊට පස්සේ ගාඩ්ලා හදන්නේ වාහන වලින් පස්සෙන් එලවන්න. ඒත් වැඩක් වෙන්නේ නැහැ. ලියෝන් කලින්ම ඒ වාහන වලටත් බෝම්බ සෙට් කරලා තමයි තිබුණේ. එක බටන් එකයි යොබන්නේ ගාඩ්ලාගේ වාහන සේරම එකට පුපුරලා අලු වෙලා යනවා. ඉතින් ඊට පස්සේ මුළු ටීම් එකම කිසිම අවුරක් නැතුව එතනින් පැන ගන්නවා. ඉතින් ඊට පස්සේ මේගොල්ලෝ ඔක්කොම හයිවේ එකට දාලා හයිවේ එකේ යන ගමන් ඇන්ඩ්‍රු වාහනේ එකපාරට නවත්තනවා. නවත්තලා ස්ටෙෆනි දිහා බලාගෙන අහනවා ඔයා මාව බඳින්න කැමතිද කියලා. ඉතින් ඒ වෙලාවේදී ස්ටෙෆනි කියනවා ඔයා මේ වගේ වෙලාවකද මෙහෙම දෙයක් අහන්නේ කියලා. ඉතින් කොහොම හරි අන්තිමේදී ස්ටෙෆනි ඒකට කැමති වෙනවා. හැබැයි වැඩි වෙලාවක් නැහැ. මොයා මෙයාගේ පිටිපස්සෙන් එලවගෙන එන ගමන් තමයි තියෙන්නේ. ඉතින් ඊට පස්සේ මොයා මේගොල්ලන්ගේ පිටිපස්සෙන් එලවගෙන එන ගමන් මොයව පටලවන්න ඇන්ඩ්‍රු ටීම් එක කොටස් දෙකකට කඩනවා. හැබැයි මොයා සහ ලෝරන් එලවන්නේ ඇන්ඩ්‍රුගේ පස්සෙන්. ලෝරන් එයාගේ කාර් එක ඇන්ඩ්‍රුගේ කාර් එකට ලං කරලා වෙඩි තියන්න හදනවා. ඒත් කරුමෙට ඉස්සරහින් ආපු ලොකු ට්‍රක් එකක ලෝරන්ගේ කාර් එක හැප්පිලා එතනම කුඩු වෙලා යනවා. ඉතින් ඔන්න දැන් තමයි භයානකම හරිය පටන් ගන්නෙ. ඇන්ඩ්‍රු ලියෝන්ට සිග්නල් එකක් දෙනවා පාලම පුපුරවන්න ලෑස්ති වෙන්න කියලා. කාර් ටික ඔක්කොම උපරිම වේගයෙන් පාලම දිහාවට එනවා. ඉතින් ඒ එක්කම ලියෝන් බෝම්බේ පත්තු ගන්නවා. බෝම්බේ ඇත්තටම පත්තුනේ ටිකක් වේලාසනින් පාලම කලින්ම කෑලි කෑලි වලට කැඩලා බීමට වැටෙන්න පටන් ගන්නවා. ඇන්ඩ්‍රු පන බයේ කොහොම හරි වාහන කලෙක්ෂන් එක මෙතනින් දාලා එයාගේ වාහනේත් අන්තිම තප්පරේදී එහා පැත්තට දාගන්න යට පුළුවන් වෙනවා. මොහේද්දි පාලම කැඩිලා ඉවරයි. මිනිහා වෙන පාරකින් රවුමක් ගහලා එන්න එතනින් ආයෙමත් යනවා. ඉතින් ඊට පස්සේ ඇන්ඩ්‍රු සහ ගැරට් මුළු ටීම් එකත් එක්කම වරායට එනවා. හැබැයි මේගොල්ලෝ එනකොටත් මොයා ඇවිල්ලා වාහනේ ගේට්ටුව ගාව හරස් කරගෙන ඉන්නවා. ඊට පස්සේ ඇන්ඩ්‍රුයි ගැරටුයි වාහනෙන් බැහැලා මොයා දිහා බලලා hina වෙලා කියනවා ගේම් ඕවර් කියලා. ඒ කිව්වත් වැඩක් වෙන්නේ නැහැ. එයා ඊට පස්සේ වාහනේ හයියෙන් පදවගෙන මේ දෙන්න පැත්තට එනවා. මෙයා හදන්නේ කොහොම හරි මේ දෙන්නව යට කරලා දාන්න. ඒත් එකපාරටම කොහෙන්ද ආපු බස් එකක් වේගෙන් ඇවිල්ලා මොයාගේ කාර් එකේ හරහට හැප්පෙනවා. ඒකම කාර් එක විසි වෙලා ගිහින් වතුරට වැටෙනවත් එක්කම පුපුරලා යනවා. ඉතින් පාතාලේ ලොක්කගේ ඒ කියන්නේ මොයාගේ සෙල්ලම් ඔක්කොම එතනින් ඉවරයක් වෙනවා.
යනවා. ඊට පස්සේ තමයි පෙන්වන්නේ මේ බස් එකේ ආවි කවුද කියලා. ඉතින් බස් එකේ දොර ඇරෙනවා. බස් එකෙන් බහින්නේ ඩෙවෝන්. ඉතින් ඩෙවෝන් වෙලාවටම ඇවිල්ලා කට්ටියව බේරගත්ත විතරක් නෙමෙයි ඩෙවෝන් එතනදී ගැරට් එයාගේ ආදරෙත් ප්‍රකාශ කරනවා. ඊට පස්සේ කට්ටියම කාර් ටික ලොකු නැවකට පටවගෙන එතනින් මාරු වෙනවා. ඉතින් මිෂන් එක අති සාර්ථකව ඉවර වෙනවා. දැන් තමයි කතාවේ නියමම රහස එළි වෙන්නේ. අර මුල්ල ඉඳන් මේගොල්ලන්ගේ පිටිපස්සෙන් පන්නපු පොලිසිය අය දෙන්න ඉන්නේ. එයාලා ඇත්තටම පොලිසිය කට්ටිය නෙමෙයි. ඒගොල්ලෝ ඇන්ඩ්‍රුගේ යාළුවෝ. ඒක තනිකරම කරලා තියෙන රංගපෑමක් විදියට. ඒ විතරක්ම නෙවෙයි මේ මුළු ප්ලෑන් එකටම සම්පූර්ණයෙන්ම මැක්ස් උත් සම්බන්ධයි. ඩුගාටි එක හොරකම් කරන එක නිකන් පොඩි ඇමක් විතරයි. ප්ලෑන් එක තිබ්බේ මැක්ස් යොදාගෙන මෝයව අන්දලා මෝයගේ වාහන ටික ඔක්කොම ටික උස්ස ගන්න. ඉතින් මේ වෙලාවෙදී මැක්ස් ඉන්න ගොඩක්ම හැපි එකේ මොකද මෝයට කෙලවුණ නිසා. හැබැයි මැක්ස් දන්නේ නැහැ මිනිහට ඊට පස්සේ මොකද්ද වෙන්න යන්නේ කියලා. ඉතින් ඊට පස්සේ ෆිල්ම් එක පෙන්නන්නේ දවස් කීපයකට පස්සේ ඩෙවෝන් එනවා මැක්ස් යාට ඩොලර් මිලියන 50ක් වටින රතු පාට ෆෙරාරි කාර් එකකින්. ඔව් ඊළඟට තියෙන ප්‍රශ්න තමයි කොහොමද ඒක වුනේ කියලා. මතකද ඇන්ඩ්‍රුවට කණ්ණාඩිය බලාගෙන මැක්ස්ගේ සිකියුරිටි කෝඩ් එක ස්ටෙෆනිට ලියලා දුන්නා. අන්න ඒ කෝඩ් එක පාවිච්චි කරලා වෙනම ටීම් එකක් දාලා මේ කට්ටිය මැක්ස්ගේ ගරාජ් එකේ තිබ්බ ඔක්කොම වාහන ටිකත් උස්සලා ඒ වෙලාවෙදිම. ඒ කියන්නේ ඇන්ඩ්‍රුයි ගැරටෝයි එක කලින් කුරුල්ලෝ දෙන්නෙක් නෙමෙයි මුළු කුරුළු විමානෙම අරගෙන ඉවරයි. ඉතින් දැන් ලොක්කෝ දෙන්නටම කියලා වෙලා ඉන්නේ. ලොක්කෝ දෙන්නම ඉවරයි. මේ කොල්ලෝ සෙට් එක තමයි අන්තිමටම දින්නේ. ඉතින් ඔන්න ඕක තමයි 2017 ආපු ඕවර්ඩ්‍රයිව් කියන ෆිල්ම් එකේ සම්පූර්ණම කතාව. ඉතින් ඔයාලා හිතුවද කවදාවත් අන්තිමට මේ වගේ වැඩක් වෙයි කියලා. ඉතින් ඇන්ඩ්‍රෝයි ගැරටෝයි කියන නිකම්ම පොඩි පහේ හොරු නෙමෙයි කියලා තේරුණානේ. අර ලොක්කෝ දෙන්නටම යන එනමක් නැති වුණා. ඉතින් ඔයාලා මේ ෆිල්ම් එක ගැන මොකද හිතන්නේ? ෆිල්ම් එකේ ආසම සීන් එක මොකද්ද? අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. ඉතින් මේ වීඩියෝ එකට ඔයාලා කැමති නම් අනිවාර්යයෙන්ම ලයික් එකක් දාන්න. ඒක මට ලොකු හයියක් ඊළඟ වීඩියෝ එක කරන්න. ඒ වගේම ඇක්ෂන් හොරර් ඇඩ්වැන්ටේජ් ඒ වගේ ඕනම ෆිල්ම් එකක් සිංහලෙන් බලා ගන්න පුළුවන්. ඕගොල්ලෝ අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගත්තොත් ඉතින් අනිවාර්යයෙන්ම සිනමාහල channel එක සබ්ස්ක්‍රයිබ් කරන්න. එහා පැත්තෙන් තියෙන bell icon එක ක්ලික් කරලා තියාගන්න. එහෙනම් තවත් සුපිරිම ෆිල්ම් එකකින් අපි ආයෙමත් හම්බෙමු. ඔබට සුබ දවසක්.